ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය. ආයිබෝවන් සුබ දවසක් හැම දෙනාටම. අද බ්‍රහස්පතින්ද දවසේ අපි ජනරාවයෙන් ඔබ මුණ ගැහෙනවා. අද අපේ කතාව වෙනස් හැඩයක්. මේ දවස්වල කවුරුත් කතා වෙන මාතෘකාවක් පිළිබඳව අද අපි ජනරාවයෙන් කතා කරන්න අපේක්ෂා කරන්නේ. දීර්ඝකාලීන සහ නූතන දේශගුණික වෙනස්කම් දැන් සමහර වෙලාවට මේ දවස්වල ගොඩක් අය මෑත කාලය තුල කතා කරන එකක් තමයි වැස්ස ගත්තත් කාලගුණය ගත්තත් දේශගුණය ගත්තත් අපේ මුතුන් මිත්තන්ගේ කාලේ වගේ නෙවෙයි. ඉස්සර තිබුණා ඒකටත් යම් ආකාරයක කාලසටහනක්. දන්නවා ගොවිතැන් එහෙම කරන්න ගියාම මේ කාලෙට වහිනවා මේ කාලෙට පායනවා කියලා. හැබැයි දැන් තත්ත්වයේ වෙනස්. ඒ කාලෙට වඩා වෙනස් කියලා තමයි මුතුන් මිත්තුන්වත් කියන්නේ. වහින දවස හරියට හිතා ගන්න බෑ. පායන කාලේ හරියට හිතා ගන්න බෑ. වහින එක පැය 24ට වහින පොළොවට දරා ගන්න බැරි විදියට මහ ගම් වතුර තත්ත්වයක් නැති වෙනවා. ඒත් එක්කම ටික දවසක් ගිහිලා මහ නියං තත්ත්වයක් නැති වෙනවා. මේ දේවල් එක්ක මොකද මේ වෙලා තියෙන්නේ කියන කතාව. ඒත් එක්කම අලුතින්ම ආපු කතාව මේක ටිකක් සමාජ මාධ්‍ය සහ මාධ්‍යත් තරමක් දුරට මතු කරගෙන තිබෙන තත්ත්වයක් තමයි එල් නිනෝ. මේ දවස්වල අහස බැලුවමත් සමහරලාට එල් නිනෝද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට එල් නිනෝ කියන එක මොකක්ද කියලාවත් සමහර ඇත්තෝ හරියට දන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කතාවන් ටික පොඩ්ඩක් පැහැදිලි කරගන්න අද දවසේ අපි ජනරාවය වෙන් කරගත්තා. මේ කතාවේ මැදක් හරියට යනකොට ඔබටත් යම් ආකාරයක ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් මේ පැත්තට කතා කරන්නත් අවසරය තියෙන ගමන් අපේ කතාව පටන් ගන්න. අද අපි අපේ කතාව සඳහා ආරාධනා කළා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ලේක් සුපීරියර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් නාලක රණසිංහ මහත්මයාට. අයිබෝන් ඔබතුමාට. බොහොම ස්තුතියි. ඒ වගේම අපි ආරාධනා කළා රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර සහ සාගර භූවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගයාන් පතිරණ මහත්මයාට. අයිබෝන් ඔබතුමාටත්. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඒත් එකම ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සරත් ප්‍රේමලාල් කෙහෙලල්ල මහත්මයාට අපි ආරාධනා කළා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් ගයන්. අපි කතාව පටන් ගමු මහාචාර්ය ප්‍රදීප් නාලක රණසිංහ මහත්මයාගෙන්. මේ මම අර පූර්විකාවේ කිව්ව කතාවෙම ඉස්සර මුතුන් මිත්තන්ගේ කාලේ වගේ නෙවෙයි. ඒ අය දැනගෙන හිටියා මේ කාලෙට අපිට වගා කරන්න පුළුවන්. මේ කාලෙට අපිට අස්වැන්න නෙලන්න පුළුවන්. මේ කාලෙට අපි ගෙදරට වෙලා ඉන්න ඕනේ. පායනවා මුකුත් කරගන්න බෑ කියලා. හැබැයි අදට එනකොට තත්ත්වය ඊට වඩා වෙනස් වෙලා එකපාරව ශනිකව කාලගුණයේ දේශගුණයේ මේ හැම එකක්ම වෙනස් වෙනවා. මොකක්ද මේ එදා සහ අද අතර තියෙන වෙනසක්ද නැත්නම් මේක අපි කියන වෙනසක්ද? ඔව් ගයන්. ඇත්තටම මේ කාලගුණ දේශගුණික විපර්යාස කාලගුණික දේශගුණික විපර්යාස ඒවා ස්ථිතික ඒ කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන දේවල්. ඒවා දීර්ඝකාලීනව එකම විදිහට තියෙන්නේ නැහැ. ඒවා කාලයත් එක්ක වෙනස් වෙනවා. හැම දෙයක්ම වගේ අපේ ජීවිතය වගේ ඒවත් ඇත්තටම කාලෙන් කාලට වෙනස් වෙනවා. මේ වෙනස් වීම කියන ඒවා අපි අධ්‍යයනය කරලා අපිට පුළුවන් එතකොට ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එක මේ අනුමාන කරන්න. ඒක තමයි අපි කරන්නේ ප්‍රධාන වශයෙන්ම. ඉතින් දීර්ඝකාලීනව බැලුවාම කාලගුණය වෙනස් වෙන රටා තියෙනවා. එතකොට දැන් මෑත කාලයේදී මම ඔබතුමා ප්‍රශ්න අහපින්ද මම මුලින්ම කියන්නම් මෑත කාලයේ කාලගුණ වෙනස් වීම කියන ඒවා ස්වභාවික සාමාන්‍යයෙන් කාලගුණය කියන එක ස්වභාවික වෙනස් වෙන දෙයක්. දේශගුණය කියන එක ස්වභාවික වෙනස් වෙන දෙයක්. නමුත් ස්වභාවික තත්ත්වයන්ට අමතරව මේ මිනිසා විසින් ඇති කරන මේ පෘථිවිය උෂ්ණත්වය වැඩි කරන එක. ඒ කියන්නේ පෘථිවිය වායුගෝලීය උෂ්ණත්වය වැඩි කරන හින්දා කාබන් ඩයොක්සයිඩ් වායුව අපි නිකුත් කරලා උෂ්ණත්වය වැඩි කරන හින්දා මෑත කාලීනව දේශගුණික වෙනස් වීම ඊට අමතරව තියෙනවා. ස්වභාවික වෙනස් වීම වලට අමතරව මේ මිනිසා විසින් ඇති කරන වෙනස්කම් වල ප්‍රතිඵලයකුත් අපිට දැන් තියෙනවා. එතකොට අපිට දැන් ස්වභාවික වෙනස් වීම වලට අමතරව අර වෙනස් අපි කෘත්‍රිමව ඇති කරන වෙනස්කම්ත් තියෙනවා. ඒකින්ද දැන් තියෙන තත්ත්වය ටිකක් ඒ දෙකම එකතුවක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒක තමයි ඇත්තටම දැන් තියෙන්නේ. නමුත් මේවා මේ ස්වභාවික කාලගුණ වෙනස් වීම කියනවා ස්වභාවික දේශගුණ වෙනස් වීම කියනවා ස්වභාවික රටා. ඊට අමතරව දැන් අපි ගොඩක් වෙලාවට අපි පරීක්ෂණ කරනවා මගේ පරීක්ෂණ කණ්ඩායම ලංකාවෙත් එක්ක කාලගුණික දේශගුණික වෙනස් වීම රටා
දීර්ඝකාලීනව කොහොමද වෙලා තියෙන්නේ කියලා. දීර්ඝකාලීනව කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගත්තත් ලෝකේ ගත්තත් මේ උපකරණ වලින් දේශගුණය උෂ්ණත්වය වර්ෂාපතනය මනින්න පටන් ගත්තේ අවුරුදු 100කට 150කට විතර කලින් ඉඳන්. ඊට කලින් නමුත් මේ අවුරුදු 100 150 වාර්තා දත්ත අපිට මදි හරියට මේ රටා අඳුරගන්න. දැන් කාලගුණ රටා වෙනස් වෙන ක්‍රම තියෙනවා. පළවෙනි එක තමයි මේව රටා විදිහට වෙනස් වෙනවා. ඊට අමතරව සමහර සිද්ධීන් තියෙනවා ඒව නිකන් එකපාරට කෙටි කාලීන සිද්ධීන් තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් රටා කියලා කිව්වහම අපි උදාහරණයක් විදිහට දන්නවා මේ ශීත ඍතුවයි උෂ්ණ ඍතුවයි තියෙනවා මේ උතුරු අර්ධගෝලීය රටවල් සහ දක්ෂිණ අර්ධගෝලීය රටවල් වල. ඒක අපි අවුරුද්දක සැරයක් හැම අවුරුද්දක වෙනස් වෙනවා. ඒක රටාවක්. ඊට අමතරව දැන් අපි එල්නිනෝ ගැන කතා කරන්න යනවා. එල්නිනෝ ගත්තොත් එහෙම අවුරුදු 2 ඉඳන් 7 වෙනකන් ඒ වගේ රටාවක්. හැම අවුරුදු 2යි 7යි අතරම එල්නිනෝ අපිට සාමාන්‍යයෙන් එනවා. ඒක රටා. ඉතින් මේ රටා ඇත්තටම අපි අධ්‍යයනය කරනවා. මේ රටා අධ්‍යයනය කළාම අපිට පුළුවන් කොහොමද වෙන්නේ? මේ රටා වලට බලපාන ලෝකයේ එහෙම රටා තියෙනවා. කෙටි කාලීන රටා තියෙනවා. දැන් අවුරුද්දක් පාසා වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 2යි 7යි අතර වෙන ඒවා තියෙනවා. ඒ වගේම අවුරුදු 100කට සැරයක් වෙන ඒවා තියෙනවා. අවුරුදු 21000කට වෙන සැරයක් වෙන රටා තියෙනවා. 41000 එහෙම රටා තියෙනවා අපි ලෝකේ දාන්න. මේවා වෙනස් වෙන එක කාරණා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම සූර්යාලෝකය අපිට පෘථිවියට ලැබෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක. ඒක වෙනස් වෙනවා අපේ පෘථිවියේ තියෙන හැඩය, පෘථිවියේ තියෙන මේ ආනතිය, ඊට පස්සේ අපි පෘථිවිය සූර්යයා වටා ගමන් කරන මාර්ගයේ තියෙන වෙනස් වීම මේවා වෙනස් වෙනවා. ඒවා හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. ඒකත් එක්ක අපිට ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ සූර්යාලෝක ප්‍රමාණය ඊට අමතරව සූර්යාලෝකය ඉර හදන සූර්යාලෝක ප්‍රමාණයත් වෙනස් වෙනවා. මේ වෙනස් වීම එක්ක අපේ කාලගුණ දේශගුණික රටා වෙනස් වෙනවා. මේක අපි හරියට අඳුරගත්තාම තමයි. නමුත් මේවා ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපේ උපකරණ වලින් අපිට කියන්න පුළුවන් අවුරුදු 150යි. අවුරුදු 150ක දත්ත වලින් කියන්න අමාරුයි මේ දීර්ඝකාලීන රටා. දැන් අවුරුදු සැරයක් වෙනවා කියන්න පුළුවන්. අවුරුදු 2කට සැරයක් එන එල්නිනෝ කියන්න පුළුවන්. නමුත් අපි හිතන්නකෝ අවුරුදු 100කට සැරයක් වෙන එහෙම නැත්නම් අවුරුදු 1000කට සැරයක් වෙන ඒ වගේව කියන්න බෑ මේ වගේ කෙටි කාලීන දත්ත වලින්. එතකොට අපි දීර්ඝකාලීන දත්ත හොයාගෙන යනවා. මේ අපිට එක මාධ්‍යවල ඒ කියන්නේ අන්තර්ගත වෙන මුහුදේ තියෙන සත්තුන්ගේ කවචවල එහෙම නැත්නම් මුහුදේ තියෙන අවසාදිතවල ගොඩබිම තියෙන දේවල් වල කොරල් වල ඒවා තියෙනවා මේවා සංරක්ෂණය වෙලා තියෙනවා මේ දත්ත. ඒ කියන්නේ පහුගිය වර්ෂාපතනය, පහුගිය උෂ්ණත්වය, පහුගිය කාබන් ඩයොක්සයිඩ් ලෙවල් මට්ටම් ඒවා මේ සංරක්ෂණය වෙලා තියෙන මේ වගේ එක තැන්වල. ඒවෙන් අපිට පුළුවන් දීර්ඝකාලීන රටාව හොයන්න. මේ රටා වැදගත් වෙනවා. කොහොමද මේක ඉස්සරහට වෙනස් වෙන්නේ කියලා කියන්න. සරලව කිව්වොත් ඒක තමයි. මට තව පොඩ්ඩක් මේක පැහැදිලි කරගන්න හිතනවා. සරත් ප්‍රේමලාල් කෙහෙල්ලල්ල මහත්මයා ඔබතුමන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් නිසා. දැන් අපි ඉස්සර දන්නවනේ ඊසාන දිග මෝසම, නිර්ත දිග මෝසම මෙන්න මේ කාලට තමයි. ඊසාන දිග මේ කාලට තමයි නිර්ත දිග මෝසම කියලා. ඔන්න ඕකෙත් පුංචි වෙනස්කම් වෙලා තියෙනවානේ. අපි මේ මහාචාර්යතුමා එක පැහැදිලි කරා. ඔබතුමාගේ පැත්තනොත් අපි කොහොමද මේක තවදුරටත් පැහැදිලි කරගන්නේ? ඇයි මේකේ වෙනසක් වෙලා තියෙනවද? දැන් මොකද අපි දීර්ඝ කාලයක් තිස්සේ සමහරවිට අපි දන්නවා. අවුරුදු 30ක් 40ක් තිස්සේ මේ කාලට තමයි නිර්ත දිග මෝසම. මේ කාලට තමයි ඊසාන දිග මෝසම. මේකෙත් පොඩි වෙනසක් වෙලා තියෙනව නේද දැන් මේ? ඔව් ඇත්තෙන්ම මේ මම හිතන්නේ මහාචාර්යතුමා පැහැදිලි කරා. ඉතා දීර්ඝ කාලිනව කොහොමද වෙනස් වෙන මේ රටා තමයි ගොඩ සාකච්ඡා කරේ. දැන් අපි කතා කරන්නේ අපි ඇත්තෙම කාලගුණයේ විදිහට අපි කතා කරන්නේ විතර කෙටි කාලිනේම. දැන් එතුමාත් එක්ක සංසන්දනය කරනවා ඉතා කෙටි කාලන උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට තියෙන ඇත්තෙම මෝසම් 4ක් තියෙනවා. ප්‍රධාන මෝසම් දෙකක් එක්ක අන්තර් මෝසම් දෙකක් තියෙනවා. ප්‍රධාන මෝසම් දෙක තමයි නිර්ත දිග මෝසමයි ඊසාන දිග මෝසමයි. ඒ දෙක අතර තියෙන අන්තර් මෝසම් දෙකක් පළමු අන්තර් මෝසම තමයි දෙවන අන්තර් මෝසම කියලා. ඉතින් නිර්ත දිග මෝසම පටන් ගන්නෙ මැයි මාසේ. සාමාන්‍යයෙන් මැයි මාසේ 25 වෙනිදා තමයි පටන් ගන්නෙ. මේක සැප්තැම්බර් අන්තිම වගේ වෙනකොට ඉවර වෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම පටන් ගන්නවා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ නැවත සැරයක් ඊසාන දිග මෝසම පටන් ගන්නවා. මාර්තු අප්‍රේල් කියන්නේ පළවෙනි අන්තර් මෝසම. මේක තමයි මෝසම් රටා. නමුත් අපි මේ ටික විශ්ලේෂණය කරොත් ඒ කියන්නේ අපි පහුගිය අවුරුදු 30ක වගේ දත්ත එහෙම නැත්නම් 40ක වගේ මේ වගේ ඔන් සෙට් එක අපි කියන්නේ කවදද මෝසම ඔන් සෙට් වෙන්නේ. ඒ කියන්නේ ස්ථාපිත වෙන්නේ. ඒක තමයි අපි ඔන් සෙට් ඩේට් එක කියලා කියන්නේ. බැලුවොත් එහෙම
ඇත්තෙම ඒකේ විශ්ලේෂණයෙන් අපිට පේන්නේ නිර්තදික මෝසමේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ ඔන්සෙට් එක අපි කියන්නේ 25යි ± දවස් 5යි කියලා තමයි කියන්නේ. කියන්නේ ඉස්සරහට දවස් 5ක් මේ වෙන්න පුළුවන්. නමුත් මේකේ ලොකු වෙනසක් අපිට පේන්නේ නැහැ නිර්තදික මෝසමේ. නමුත් පළමු අන්තර් මෝසම කියලා ගත්තොත් එහෙම විශේෂයෙන් මාර්තු අප්‍රේල් මේක මාර්තු මාසයේ මැද හරිය තමයි මේක ස්ථාපිත වෙන්න ඕනේ. ඉතින් මේක ගොඩාක් අවශ්‍ය වෙනවා විශේෂයෙන් අපි ගත්තොත් එම කෘෂි කර්මාන්තේ යලකන්නේ පටන් ගන්න මේ වැස්සෙන්. හරිද මේ වැස්සට ඇස්සෙම ඔය දඹුල්ල පැත්තේ වගේම අනුරාධපුරේ කට්ටිය කියන්නේ තල වැස්ස කියලා කියන්නේ. මොකද ඒ ඒගොල්ලෝ තල ඉහිඳ පටන් ගන්න මේ වැස්සේ. ඒකින්ද ඒගොල්ලෝ තල වැස්ස කියලා තමයි කියන්නේ. මේක මාර්තු මාසයේ මැද වගේ පටන් ගන්න ඕනේ. නමුත් මේ මෑතකදී අපි විශ්ලේෂණය කරපුවාම ඇත්තම මාර්තු මාසයේ ගොඩක් පරක්කු වෙනවා. ඒ කියන්නේ මාර්තු මාසයේ අන්තිම වගේ වෙනකොට තමයි මේ මෝසම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. නමුත් දැන් ගිය අවුරුද්ද ගත්තොත් එimhe ගිය අවුරුද්දේ මාර්තු මාසයේ පළමු අන්තර් මෝසම පටන් ගත්තේ නැහැ. ඒක අප්‍රේල් පටන් ගත්තේ. ඉතින් මේ වගේ මේකේ තියෙන විශේෂ මේ ප්‍රමාදයක් තියෙනවා පළමු අන්තර් මෝසමේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම දෙවන අන්තර් මෝසමේ සහ ඊසන දිග මෝසමේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. කියන්නේ දවස් ගානක මේ වෙනසක් තියෙනවා. නමුත් මේ නිර්තදික මෝසමේ ඇත්තෙම ලොකු වෙනසක් නැහැ. ඒක ඔන්සෙට් එකේ විදිහටම තියෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් පළමු අන්තර් මෝසම අපිට ගොඩක් වැදගත් වෙනවා යලකන්නේට. මොකද අපිට යලකන්නේ මාර්තු මාසයේ වැස්ස වෙන්නේ දිගු කාලීන ඩ්‍රයි පීරියඩ් එකක් නැත්නම් වීලි කාලගුණ තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ පෙබරවාරි මාසයේ අපිට වහින්නේ නැහැ. ජනවාරි මාසෙත් ටිකක් අඩුවෙන් වහින්නේ. ඒතර මේ තත්ත්වය ගත්තොත් එimhe මේ වැස්ස ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒකින්ද ඒක විශේෂයෙන් අපිට කෘෂි කර්මාන්තයට බලපානවා. ඊට අමතරව මේ කාලවල ඒ කියන්නේ මේ කාලවල වර්ෂාපතනවල වෙනසක් තියෙනවා. අපි විශ්ලේෂණය කරොත් අපිට පේන්නේ ඇත්තෙම දෙවන අන්තර් මෝසමේ ලංකාවට ලැබෙන්නේ සාමාන්‍යයෙන් සමස්තක වර්ෂාපතනයේ 30ක් විතර ලැබෙන්නේ දෙවන අන්තර් මෝසමේ. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙකේ. ඒ වගේම පළමු අන්තර් මෝසමේ 100 පොඩි ප්‍රමාණයක් මට මාරින්ම ගණන මතක නැහැ. නිර්තික මෝසමේ අපිට 30ක් විතර හම්බ වෙනවා. ඉතින් දැන් අර 30 කියන ප්‍රමාණය සමහරට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒක දැන් මෙතුමා කතා කරේ අපේ මහාචාර්යතුමා කතා කරේ දිගු කාලීනව අපි ඇත්තෙම මේ අතීතය ගැන කතා කරේ. නමුත් අපි ඉදිරිය ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ අපි කතා කරනවා දේශගුණ විපර්යාසයේ ඊළඟ අවුරුදු 100 ගැනත් අපි යම් දේවල් කතා කරනවා. එතකොට ඒ අපි ඊළඟ අවුරුදු 100 ගැන කතා කරනකොට පේන්නේ විශේෂයෙන් අපිට පේන්නේ දෙවන අන්තර් මෝසමේ වර්ෂාපතනයේ වැඩිවීමක් තමයි අපිට පෙන්눔 කරන්නේ. ඒ වගේම නිර්තදික මෝසමෙත් අපිට වර්ෂාපතනයේ වැඩිවීමක් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම අපේ නිර්තදික ප්‍රදේශයේ ඊට අමතරව ඊසාන දිග මෝසමයි පළමු අන්තර් මෝසමයි අපිට වර්ෂාපතනයේ අඩුවීමක් තමයි ඉදිරි කාලේදී මම කියන්නේ ඉදිරි ප්‍රක්ෂේපණ අපි කියන්නේ ඊළඟ අවුරුදු 100 තුල මේ වගේ තත්ත්වයක් තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අද අපි කතා කරන්නේ දීර්ඝකාලීන සහ නූතන දේශගුණික වෙනස්කම් පිළිබඳව. මේ අතරේ තමයි ඔය එල්නිනෝ තත්ත්වයක් පිළිබඳව කතා බහක් එන්නේ. මේක සමහර වෙලාවට අපි වැඩියෙන් කතා කරනවාද කියලාත් හිතනවා. හැබැයි සමහරවිට එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් සූදානම් වෙන එකත් අතිශය වැදගත්. මේ ආචාර්ය ගයන් පත්‍රන මහත්මයා ඔබතුමන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් සාගර හා සාගර භූ විද්‍යා අධ්‍යනාංශයේ රුහුණු විශ්වවිද්‍යාලය. අපිට ගන්නකො මොකද්ද මේ එල්නිනෝ තත්ත්වය කියන්නේ මොකක්ද? මේක ගොඩක් අය දන්නේ නැතුව මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ මේ ඇත්තම විද්දුයි විද්දු නොවන අය ඔක්කොම මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මොකද්ද මේ එල්නිනෝ කියන්නේ කියලා අපි පැහැදිලි කරගමු. ඇත්තටම ගයන් මම කතාව පටන් ගන්න කැමති අපේ මහාචාර්ය නාලක කියපු කතාවෙන්. මොකද ඒ කියන්නේ අපේ ජීවිතය වගේ දේශගුණයත් රටාවකට අනුව වෙනස් වෙනවා. එතකොට මේ එල්නිනෝ කියලා මෙතන එල්නිනෝ කියලා කියන්නේ සාමාන්‍ය ස්වභාවික පරිසර පද්ධතියේ වෙන රටාවක්. එතකොට ඒක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අපේ මහාචාර්යවරයා කිව්ව විදිහට සාමාන්‍යයෙන් අවුරුදු 2-7 කාලය වගේ ඇතුළත ඒක නැවත ඇති වෙන්න පුළුවන්. කියන්නේ එල්නිනෝ හැමදාම ඇති වෙන්න පුළුවන්. ඔව් හැමදාම කියන්නේ රටාවකට යන්න පුළුවන්. ඔව්. මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. එතකොට අපිට ගැටලුව තියෙන ඇත්තටම අපි බය වෙන්න ඕනේ මේ ඇති රටාවකට ඇති වෙන එල්නිනෝ වල ප්‍රබලත්වය. ඒ ප්‍රබලත්වය අනුව තමයි ඒක ජන ජීවිතයට බලපෑමක් කරනවද, සමාජයට එනවද, නැත්නම් අපේ පරිසරයට බලපෑමක් කරනවද කියන එක තීරණය වෙන්නේ. එතකොට කියන්නේ සාරාංශයක් විදිහට කියනවා නම් එල්නිනෝ කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. එල්නිනෝ කියන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරන්නකෝ. තේරෙන විදිහට. එල්නිනෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ වෙන වෙනස්කමක්.
එතකොට අපි දැන් එල්නිනෝ කියන්න කලින් මම කැමති ඉස්සෙල්ලා කතා කරන්නේ අපි ඕනම දෙයක සාමාන්‍ය අගයක් තියෙනවනේ. එතකොට අපි සාමාන්‍ය තත්ත්වය දිහා බැලුවම පැසිෆික් සාගරයේ සමකාසන්න ප්‍රදේශයේ බටහිර පැත්ත. බටහිර පැත්ත සාමාන්‍යයෙන් මුහුදේ උෂ්ණත්වය වැඩි. ඊට සාපේක්ෂව පැසිෆික් සාගරයේ සමකාසන්නව නැගෙනහිර කලාපයේ මුහුදේ මතුපිට උෂ්ණත්වය අඩුයි. එතකොට මෙන්න මේ උෂ්ණත්ව වෙනස නිසා තමයි සාමාන්‍යයෙන් අපිට පැසිෆික් සාගරයේ බටහිර කලාපයේ හොඳට සංවහන ක්‍රියාවලිය වෙනවා වර්ෂාපතනය වැඩි සාපේක්ෂව නැගෙනහිර කලාපයේ මතුපිට උෂ්ණත්වය අඩුයි සංවහන ක්‍රියාවලිය අඩුයි ඒක නිසා වැස්ස නැහැ. එතකොට දැන් මේ උෂ්ණත්ව වෙනස ඇත්තටම පාලනය කරන්නේ අපි කතා කරනවා මේ වෙළඳ සුළං කියලා ට්‍රේඩ් වින්ඩ්ස් කියලා. එතකොට ට්‍රේඩ් වින්ඩ්ස් නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැන් සමහර කාලවල මෙන්න මේ වෙළඳ සුළං වල කාර්යභාරය වෙන්නේ සමකාසන්න ප්‍රදේශවල නැගෙනහිර ඉඳලා බටහිර කලාපයට මුහුදු ජලය අරගෙන යන එක. එතකොට වෙළඳ සුළං දුර්වල වෙන්න පටන් ගත්තම අර උෂ්ණාධික ජලය බටහිර කලාපයට තල්ලු වෙන එක නතර වෙනවා. එතකොට වෙන්නේ අර උෂ්ණාධික ජලය සමකය දිගේ මධ්‍යම සහ නැගෙනහිර පැත්තට වෙන සමකය දිගේ පැතිරිලා යනවා. හරි ලස්සන කතාව තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා අපි වතුර එකක් කියන්නේ උෂ්ණත්වය රත් කරෝතින් ජලය වාෂ්ප වෙනවා. ඒ වගේ තමයි ස්වභාවික පරිසරයේත්. වතුරේ උෂ්ණත්වය වැඩි වෙනකොට ජලය වාෂ්ප වෙන්න පුළුවන් සංවහන ක්‍රියාවලියක් ඇති වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ වතුර ගොඩාක්ම රත් වෙන්න ඕනේ නැහැ. ඒකට අපි කතා කරනවා වර්ෂාපතනය සංවේදී මුහුදේ මතුපිට උෂ්ණත්වයට. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ නැගෙනහිර සමකාසන්න පරිසරයේ උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 25ක් 26ක් වගේ අතරේ. එතකොට අර අසාමාන්‍ය ලෙස සමහර කාලවල මේ 26 වගේ එක පනිනකොට උෂ්ණත්වය වැඩි වෙද්දී වර්ෂාපතනයේ තියෙන සංවේදීතාවය නිසා බටහිර කලාපයේ රැඳිලා තියෙන සංවහන ක්‍රියාවලිය ටික ටික යන්න පටන් ගන්නවා මධ්‍යම හරි එහෙම නැත්නම් නැගෙනහිර පැසිෆික් වලට. එතකොට අර වෙනදට වැස්ස නැති වියලි එකක් තීච්ච අධිපීඩනයක් වගේ තීච්ච පැත්ත වර්ෂාව පටන් ගන්නවා සංවහන ක්‍රියාවලියත් එක්ක. එතකොට ඒ සංවහන ක්‍රියාවලිය එහෙට යනකොට වෙනදට සංවහන ක්‍රියාවලිය හොඳින් වෙච්ච බටහිර කලාපයට වෙන්නේ අධිපීඩන කලාපයක් එනවා. එතකොට අපි කියන ඕකට වායුගෝලයේ ඉහළ සිට පල්ලෙහාට ගමන් කරනවා. ඉතින් එල්නිනෝ තත්ත්වයකදී වෙන්නේ ඔන්න ඕක. වෙනදට කියන්නේ බටහිර කලාපයට ලැබෙන වැස්ස එල්නිනෝ තත්ත්වයකදී ගමන් කරනවා නැගෙනහිර කලාපයට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බටහිර ඒ කියන්නේ පැසිෆික් සාගරයේ වෙන සිදුවීමක් ඇයි අපි වද වෙන්න ඕන කියන්නේ. ඉන්දියන් සාගරේ ඉන්න අපි. ඒකට හේතුව සරලව අපි කිව්වොත් අපි හිතමුකෝ නිශ්චල පොකුණක් තියෙනවා කියලා. අපි ගල් කැටයක් දැම්මොත් මොකද වෙන්නේ? එක තැනකට ගල් කැටය දැම්මට ඒක තරංගයක් විදිහට මුළු පොකුණ පුරාම පැතිරෙනවා. එතකොට අපි කතා කරනවා වායුගෝලය කියන්නේත් මුහුදු ජලය කියන්නේත් තරලයක්. එතකොට ওই තරලයේ එක තැනක වෙන පීඩන බලපෑම එයා තරංගයක් විදිහට හැම තැනටම ගමන් කරනවා. එතකොට ඒ තරංගයක් කියන්නේ අපි කිව්වොත් ඇත්තටම කෝච්චියක් වගේ වේව් ට්‍රේන් එකක්. ඒකෙදි අධිපීඩන කලාප, අවපීඩන කලාප, අධිපීඩන කලාප ඉදිරියට යනවා. එතකොට අපේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක කීටප අධ්‍යක්ෂකතුමා කිව්ව විදිහට මෙන්න මේ ඒ කියන්නේ පීඩන වෙනස්කම් එක්ක අපේ ඒ කියන්නේ වායුගෝලීය සර්කියුලේෂන් එකේ රටාවේ ඒ කියන්නේ වාතය ගමන් කරන රටාවල වෙනස්කම් වෙනවා. එතකොට අධිපීඩන කලාපයක් අපේ රට තියෙන ප්‍රදේශයට ආවොත් මොකද වෙන්නේ? අපිට වර්ෂාපතනය අඩු වෙනවා. මොකද ඒ කියන්නේ සංවහන ක්‍රියාවලිය වෙන්නේ. අවපීඩන කලාපයක් ආවොතින් සංවහන ක්‍රියාවලිය හොඳින් වෙනවා, වැස්ස වැඩි වෙනවා. හොඳයි මේ ලානීනා කියන්නේ මොකද්ද? ලානීනා තත්ත්වය එල්නිනෝ දැන් එල්නිනෝ තත්ත්වය අපිට පැහැදිලි. ඕකෙම අපි තවත් එක්ක ඔය කියවන වචන තමයි ලානීනා. ඔව් එතකොට වෙන්නේ හරි නේද වචනේ? හරි ලානීනා. එතකොට වෙන්නේ මම මුලින් පටන් ගන්නකොට කියවනේ සාමාන්‍ය තත්ත්වයට තේ බටහිර පැසිෆික් සාගරයේ උණුසුම් කියලා. එතකොට ලානිනා තත්ත්වයකදී වෙන්නේ අර වෙළඳ සුළං කියන එක බාහිර බලපෑමක් නිසා වෙළඳ සුළං වෙනදට වඩා තීව්‍ර වෙනවා. ඒ තීව්‍ර වෙන නිසා වෙනදට වඩා මතුපිට වැඩිපුර උෂ්ණත්වය අධික ජලය නැගෙනහිර කලාපේ ඉඳලා බටහිර කලාපයට ගමන් කරනවා. එතකොට බටහිර කලාපේ ශක්තිය එකතු වීමක් වෙනවා. අපි කියන එකට ඕෂන් හීට් කන්ටෙන්ට් කියලා. ශක්තිය එකතු වීම නිසා අර වෙනදට සාමාන්‍යයෙන් වෙච්ච සංවහන ක්‍රියාවලියට වඩා ටිකක් තීව්‍ර විදියට සංවහන ක්‍රියාවලිය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වර්ෂාපතනය වැඩි වෙනවා. හොඳයි. දැන් මේ කතාව පැහැදිලි. අර මේක ඊළඟ කතාව තමයි අපි පැසිෆික් සාගරයේ වෙන දෙයක් අපි ආසියානු කලාපයට එන්නේ එකක්. ඒක ප්‍රශ්නයක්. දෙවෙනි එක මේ කේලැල්ල මහත්මයා මේ දැන් මේක සාමාන්‍යයෙන් මේකත් රටාවක් නම් මේකත් අවුරුදු දෙකකට දෙකකට පාරක් වෙනවා නම් ඇයි අපි මේ පාර මේ තරම් අවධානයක් යොමු කරන්නේ? ලංකාවේ ඉන්න අපි පැසිෆික් සාගරයේ මේක වෙන්නේ අපි ඉන්නේ ඉන්දියන් සාගරයේ ඒත් එකම මේක රටාවක් විදිහට වෙනවා.
එහෙම මේක සාමාන්‍ය තත්ත්වයක් නම් ඇයි මේ වතාවේ අපි මේ පිළිබඳව වැඩියෙන් කතා කරන්නේ? මීට කලින් අපි මෙච්චර කතා කළා නෑ මන් දන්න තරමට. ඔව් ඇත්තෙන්ම මේ පාර්ටිය වැඩිපුර කතා කරනවා. ඒකට විශේෂ හේතුවක් නම් මට පේන්නේ නැහැ. කියන්නේ ප්‍රබල ප්‍රබලත්වය මේ පාර ප්‍රබල එල් නිනෝ තත්ත්වය. නමුත් මේක ප්‍රබලම මේ කියන්නේ දැනට ආපු ප්‍රබලම එල් නිනෝ තත්ත්වය නෙවෙයි මීට ඉස්සෙල්ලත් ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් 1982 83 එල් නිනෝ තත්ත්වය මේ වගේම ප්‍රබල එල් නිනෝ තත්ත්වයක්. අපි ඒකට කියන්නේ very strong එල් නිනෝ තත්ත්වයක් කියලා කියන්නේ. ඒ වගේම 97 98ත් ආව මේ විදිහම ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ආවා. ඊට පස්සේ 2015 16 right ඔය අවුරුදු තුනේම සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් එල් නිනෝ තත්ත්වයක් පවතිනවා. මොකද එල් නිනෝ තත්ත්වයක් පටන් ගන්නේ මාර්තු මාසයේ. පටන් අරන් ඉවර වෙන්නේ ඊළඟ මාර්තු මාසයේ. ඉතින් මේ වගේ අපි මේ සම්පූර්ණ 1980 වගේ ඒ කියන්නේ කාලයක ඉඳලා අපි සැලකුවොත් එම අවුරුදු 40කට වඩා වැඩි කාලයක් සැලකුවොත් එම මේ වෙනකොට මේ ප්‍රබල ඒ කියන්නේ ඉතා ප්‍රබල very strong කියන එල් නිනෝ තුනක් ඇවිල්ලා තියෙනවා. මේ ඊළඟට මේ එන්ඩියන් එක තමයි මේ හතරවෙනි එල් නිනෝ එක ඉතා ප්‍රබල. ඊට අමතරව ස්ට්‍රෝං එල් නිනෝ ඇවිල්ලා තියෙනවා. හතරක් විතර ඇවිල්ලා තියෙනවා. වීක් අපි කියනවා මොඩරේට් කියලා කියනවා. මේ කියන්නේ නැත්තෙම අර අපේ ආචාර්යතුමා කිව්වා වගේ අර උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්ව වෙනස තමයි ඇත්තෙම මේකෙන් තමයි මේක මනින්නේ. මේක ප්‍රබලද වීක්ද මොඩරේට්ද එහෙම නැත්නම් අති ප්‍රබලද කියලා මනින්නේ. අන්න ඒ තියෙන උෂ්ණත්ව වෙනසින්. ඉතින් ඒ අනුව මේ පාර බලාපොරොත්තු වෙන කියන්නේ 80% විතර chance එකක් තියෙනවා කියලා කියනවා. ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් එන්න. ඉතින් ඒකම නෙවෙයි මේ පාර වැඩියෙන් කතා කරන්න ගොඩක් හේතුව මම හිතන්නේ විශේෂයෙන් සෝෂල් මීඩියා. මේ පාර ගොඩක් සෝෂල් මීඩියාස් වල මේක කතා කරා. ඉතින් ඒකින්ද ඒක හොඳයි ඇත්තම කතා කරපේ. මොකද ඒකෙන් මිනිස්සු දැනුවත් වුණා. ඇත්තම මහජන දැනුවත් වෙන්නත් ඒක හේතුවක් වුණා. මොකද මේවා අපි දැනගන්න ඕනේ. මේක අපි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක ආයතනික විතර කතා කරලා හරියන්නේ මේක මිනිස්සු දැනගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ පාර ගොඩක් කතා මේ පාර කතා කරන්න හේතුව. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේකත් එක්ක කොහොමද අපේ වර්ෂාපතන රටාවේ වෙනසක් ඇති වෙනවද නැද්ද කියලා. ඉතින් ගොඩාක් සෝෂල් මීඩියා වල මම දැක්කා දැන් මේකින්ද අපිට ලොකු ඩ්‍රවුට් එකක් එනවා. අන්න ඒ වගේ තත්ත්වයන් ගැන තමයි කතා වුණේ. නමුත් අපි හරියට මේක විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. කොයි විදිහටද මේ වගේ තත්ත්වයන් බලපාන්නේ. ඒ කියන්නේ වීක් එල් නිනෝ තත්ත්වයක් තිබ්බොත් අපිට කොහොමද බලපාන්නේ? මොඩරේට් තත්ත්වයක් තිබ්බොත් බලපාන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි කියන්නේ ස්ට්‍රෝං ප්‍රබල තත්ත්වයක්. එහෙම නැත්නම් අති ප්‍රබල තත්ත්වයක් තිබ්බොත් කොහොමද මේ බලපාන්නේ කියන එක අපි බලන්න ඕනේ. ඉතින් මේ විශ්ලේෂණ අපි කරලා තියෙන්නේ. ඉතින් අපිට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද වර්ෂාපතනය වෙනස් වෙන්නේ කියලා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම පළමු ඒ කියන්නේ මේක පටන් ගන්නේ මං කිව්වා මාර්තු මාසේ තමයි මේක අපි කියන ජෙනසිස් මේක ජෙනසිස් පීරියඩ් එක කියලා කියනවා. මේක මාර්තු වලින් ඉඳන් මැයි වෙන කාලේ අපි ජෙනසිස් පීරියඩ් එක කියලා තමයි කියන්නේ. ඒක ආරම්භක අවස්ථාව. ඒක බලපෑමක් ඇත්තම එතකොට අපිට ඒකේ බලපෑමක් ලොකුවට දකින්න වෙන්නේ නැහැ. ඒකින්ද අපිට මැයි මාසයේ මුලදී ලංකාවට මේකේ බලපෑමක් නැහැ. ඇත්තම මැයි මාසේ මේ අවුරුද්දේ අපි දන්නවා මැයි මාසේ හොඳට වැස්සා. එතකොට ජූනි මාසයේ තමයි ඇත්තම එල් නිනෝ තත්ත්වයක් තියෙනවා කියන එක ඩික්ලෙයාර් කරේ. ඒ කියන්නේ අර ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස යම් කිසි ප්‍රමාණයකට වඩා වැඩි වෙනකොට තමයි කියන්නේ 0.5කට වඩා වැඩි ඒ කියන්නේ වෙනස වැඩි වෙනකොට තමයි කියන්නේ ඔන්න දැන් එල් නිනෝ තත්ත්වයක් තියෙනවා. නැත්නම් ඒක රින වෙනකොට කියන ලා නිනා තත්ත්වයක් කියලා. ඉතින් ඒක දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ දැන් එල් නිනෝ තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ මේකේ පීක් එකට මේකේ උපරිම තත්ත්වයට යන්නේ දෙසැම්බර් මාසයේ. ඒතකොට දෙසැම්බර් මාසයේ බලාපොරොත්තු වෙනවා මේක මේ උෂ්ණත්ව වෙනස අංශක 2කට වඩා වැඩි වෙයි කියලා. එහෙම වුණොත් එහෙම අති ප්‍රබල තත්ත්වයක්. එතකොට අපිට ලංකාවට වෙනස 2කට වඩා වැඩි වෙනවා. වැඩි වෙන්න ඕනේ. වෙනස 2කට වඩා වැඩි වුණොත් අති ප්‍රබල තත්ත්වයක් කියලා කියන්නේ. very strong කියලා කියන්නේ. ඉතින් ඒකේ 80% විතර chance එකක් තියෙනවා අති ප්‍රබල තත්ත්වයක් ඉන්න මේ දැනට නිකුත් කරලා තියෙන මේ predictions අනුව. එතකොට අපිට ජූලි අගෝස්තු කියන මාස දෙකේම දෙවන මන්තර නිර්තික මෝසමේ අපිට වර්ෂාපතනේ සාමාන්‍යයෙන් අඩු වෙනවා. මොකද පහුගිය දත්ත විශ්ලේෂණයෙන් අපිට පේන්නේ එකයි. කියන්නේ ජූලි මාසයේ අඩු වෙනවා, අගෝස්තු මාසයේ අඩු වෙනවා. ජූලි අගෝස්තු කියන්නේ කොහොමත් ලංකාවට ලොකු වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති මාස දෙකක්. ඉතින් ඒකේ යම්කිසි ප්‍රමාණයක් අඩු වුණා කියන එකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙන කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ ගත්තොත් සැප්තැම්බර් මාසේ කියන්නේ හරිම වේරියබල් ඒ කියන්නේ විචල්්‍ය වර්ෂාපතනයක් තියෙන කාලයක්. ඒකට හේතුව තමයි සැප්තැම්බර් මාසේ අපිට නොයෙකුත් හේතු නිසා වර්ෂාපතනය ලැබෙනවා. ඒ කියන්නේ අපි කියනවා කන්වර්ජන්ස් රයිට්. මේ වගේ තත්ත්වයන් නිසා ඊපස්සේ කියන ඉන්ටර්ට්‍රොපිකල් කන්වර්ජන්ස් සෝන් එක ලංකාව ළඟට එනවා. ලංකාව උඩට එනවා. ඒතකොට මේවත් එක්ක වැස්ස වැඩි වෙන්න පුළුවන්. වැස්ස වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද සැප්තැම්බර් මාසේ ඇත්තම ටිකක් විචල්්‍ය වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙක සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වයක් ආපුවාම
වර්ෂාපතනය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි මේ පාරත් බලාපොරොත්තු වෙන ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙකේ වර්ෂාපතනය වැඩි වෙනවා කියන එක. ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් සාමාන්‍ය ප්‍රමාණයට වැඩි වෙනවා. වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි දන්නේ නැහැ ඉස්සරහට කොයි විදිහේ තත්ත්වයක් සමාට ඔක්තෝබර් නොවැම්බර් කියලා කියන්නේ විශේෂයෙන් සයික්ලෝන් නැති වෙන කාලයක්. ඒතර සයික්ලෝන්ස් ආවොත් මේ කොයි විදිහේ වර්ෂාපතන කීයද කියන එක පිළිබඳ ඉදිරියේ තමයි අපිට බලන්න පුළුවන් අපිට තව කල් වැඩි ඇත්තේ මේ තත්ත්වයක් කියන්න. දෙසැම්බර් මාසයේ ඊසාන දිග මෝසම එනවා. එතකොට ඊසාන දිග මෝසමේ දෙසැම්බර් මාසයේ අපිට මේ එල්නිනෝ තත්ත්වයක් එක්ක වැස්ස වැඩි වෙනවා. නමුත් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ඊළඟ මාසේ අප්‍රේල් දක්වා අඩු වර්ෂාපතනයක් තමයි ලැබෙන්නේ. එතකොට අපිට මේ එල්නිනෝ තත්ත්වයක් යටතේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාසවල වර්ෂාපතනයේ අඩුවීමක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂ ඔක්තෝබර් නොවැම්බර් වලදී අධික වර්ෂාවක් වැටෙනවා. ඊට පස්සේ ඉතුරු මාස 4 දෙසැම්බර් අපිට වහිනවා වැඩිපුර. ඊට පස්සේ ඊළඟ මාස 4 අපිට වර්ෂාපතනය අඩු වෙනවා. ඒක තමයි පෞද්ගලික විශ්ලේෂණ වලින් පේන. විශේෂයෙන් අපි ගත්තොත් මේ very strong El Nino එක නැත්නම් අති ප්‍රබල El Nino තත්ත්වයක් යටතේ අපිට ඊළඟ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාස 4 අඩු වර්ෂාපතනයක් තමයි අපිට ඒ කියන්නේ අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ පිළිබඳ පුරෝකතන දෙන්න පුළුවන් මේ වෙනවා. දැනට පුරෝකතන දෙන්න පුළුවන්. ඉතින් ඔය පුරෝකතනත් එක්ක තව පොඩි වෙනසක් කරන්න ඕනේ. මොකද ඇත්තෙන් මේ El Nino කියන තත්ත්වයක් එක්ක එන තව ඒවා තියෙනවා. අර මේ මම හිතන්නේ මේ මෙතුමන්ලා දෙන්නම කිව්වා මේ අපි මේවා මේ කියන්නේ කෙටි කාලීනව තියෙන ඒවා. ඒ කියන්නේ මේ දැන් අර දිගු කාලීන නෙවෙයි. තව තියෙන ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා එකක් තියෙනවා. ඒ ඉන්දියානු සාගරයත් ඇත්තෙන්ම අර පැසිෆික් සාගරය වගේම උෂ්ණත්වය දැන් මේ ආචාර්යතුමා අර පැහැදිලි කරා මේ පැසිෆික් සාගරයක ඒ වගේ ඉන්දියානු සාගරෙත් ඇත්තෙම උෂ්ණත්වය වෙනස් වෙන දෝලණය වෙනවා. මැඩගස්කර් පැත්තේ ඊට පස්සේ බැංකොක් පැත්තේ. ඒතර මේ දෝලනයත් එක්ක අපිට කොහොමත් මේ අපේ ඉන්දියානු කලාපයේ වර්ෂාපතනයේ වෙනසක් ඇති වෙනවා. මේ අපි ඒකට කියන ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා. ඉතින් දැන් ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා. මේ අවුරුද්දේ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එක ඒක ධන සහ ඍණ කියලා තමයි කියන්නේ. ධන කියලා කියන්නේ අපි බැංකොක් පැත්තේ, ඒ කියන්නේ බැංකොක් ආශ්‍රිතව ඒ සාගර කලාපයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අඩු වුණොත් එහෙම අපි කියනවා ඒක ධන කියලා කියනවා. සාමාන්‍යයට වඩා වැඩි වුණොත් එහෙම ඍණ කියලා කියනවා. ඒකත් එක්ක අර මැඩගස්කර් පැත්තේ වෙනස් වෙනවා. රයිට් ඒක තමයි දෝලනය කියන්නේ. අපි ඔසිලේෂන් එකක් කියලා කියන්නේ ඒකනේ. එතකොට දැන් මේ පාර ප්‍රෙඩික්ෂන් එක තියෙන්නේ දැනට මේ තවම අපි නියුට්‍රල් කියලා කියන්නේ. නමුත් තව මාස දෙකකින් විතර මේක ධන වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කියන්නේ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එක දැන් එහෙම නැත්නම් පොසිටිව් IOD කියලා තමයි අපි කෙටියෙන් කියන්නේ. ඉතින් මේක පොසිටිව් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට අර ඊසාන දිග මෝසම පොඩ්ඩක් සක්‍රිය වෙනවා. මොකද ඒ පැත්ත සීතල වෙනවා කියලා කියන්නේ අධිපීඩන කලාපයක් වෙනවා. අධිපීඩන කලාපයක් આવොත් අධිපීඩන කලාපින්දර තමයි සුළං ගමන් කරන අනිත් පැත්තට. එතකොට අපි ඊසාන දිග මෝසම ටිකක් සක්‍රිය වෙනවා. එහෙම සක්‍රිය වුණොත් එහෙම ඔය කියන දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වයින්ඩ පුළුවන්. ඒකයි මම මේක තවම කල් වැඩි අපිට. නමුත් අපි දැනට අපි ප්‍රෙඩික්ෂන් එක කරන්නේ මේ එල් නිනෝ තත්ත්වයක් යටතේ සහ අපි බලාපොරොත්තු වෙන ස්ට්‍රෝං එල් නිනෝ තත්ත්වයක් යටතේ. නමුත් අර ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එක ආවොත් එimhe ඔයිට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක තව එකක් මතක් කරන්න ඕනේ. මොකද මේක මතක් කරේ නැත්තම් ඇත්තට මෙතන අඩුවක් තියෙනවා. මැඩන් ජුලියන් ඔසිලේෂන් කියන එක. ඒක තවත් කෙටි කාලීනව තියෙන ඔසිලේෂන් එකක්. ඒක අපි කියන්නේ 30 to 60 day කියලා. ඒ කියන්නේ දවස් 40කින් විතර අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ওই දවස් 40 ඇතුළත අපිට අධික වර්ෂාපතන වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ පායන කාලවල තියෙනවා. මට ඒක පැහැදිලි කරන්න ඉතින් මේ ටිකක් කාලය ගත කර වෙනවා. අපි ඉතින් ඒක අපේ මේ කියන්නේ ඉන්දියානු සාගරයට අපි කියනවා 2-3 කියන ෆේසස් වලට ආපුවාම අපිට ආයෙ වහිනවා. ඉතින් ඔය කියන මාස ගාන යනකොට මැඩන් ජිලියන් ඔසිලේෂන් එකේ 2-3 කියන ෆේස් එකට ඇවිල්ලා ඒක තිබ්බොත් ටිකක් අර ප්‍රබල තත්ත්වයේ තිබ්බොත් අපිට ඒත් වයින්නවා. ඉතින් ඒකින් අපිට මේ අපි දිගු කාලින අපි මේ විදිහට අපි දිගු කාලය කියන ගොඩාක් දිගු කාල නෙවෙයි. අපි මාස ගානකට වර්ෂාපතන මේ විදිහට ප්‍රෙඩික්ට් කරාට ඔය කියන ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එකයි ඔය මැඩන් ජුලියන් ඔසිලේෂන් එකේ ඒමත් එක්ක ඒක ස්ථාපිත වීමත් එක්ක අපේ වර්ෂාපතන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකින්ද අපි කොහොමත් අපි ලොන් ටර්ම් ප්‍රෙඩික්ෂන් එකක් කරාට අපි කෙටි කාලීනව මොකද වෙන්නේ කියන එක අපි අධ්‍යයනය කරන්න ඕනේ. හොඳයි. දැන් මේ පිළිබඳව දැන් යම් ආකාරයක පුරෝගතනයක් ලැබෙනවා. මේ කාලගුණයේ දේශගුණයේ ඒ වගේ තමයි එහෙට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් රජයට රාජ්‍ය නිලධාරීන්ට මේ තියෙන ආයතන වලට මේ පිළිබඳව අපි දන්නේ නැහැ රොමෙව කියන්නේ නැතුව දැන් පොඩ්ඩක් ලෑස්ති වෙන්න කාලේ හරි. දැන් සමහරලාට වතුර ටික එකපාරම වැටලා ඔය කියන මාස දෙකේ දෙකට තලාගෙන මහ මුහුදට ගහගෙන ගියොත්
ඒක තේරුමක් නැහැ. අපිට ඊට පස්සේ ටික පැයුම් කාලයක් නම් ඉන්නේ ඔය තියෙන ප්‍රෙඩික්ෂන් එකේ හැටියට. අපිට ඒ ටික ගබඩා කරගන්න වෙනවා. ඒ ටික නවත්ත ගන්න විදියක් කල්පනා කරනවා. විවිධ සැලසුම් හදන්න වෙනවා. එතකොට සමහර ලාවට වියලි කාල ගුණයක් එනවා නම් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව හිතන්න වෙනවා. දැන් ඒ නිසා අපි යම් ආකාරයක සැලසුමක් හදා ගන්න ඕනේ. වේද නොවේද කියන එක පිළිබඳව එමත් අවධානමක් තියෙන්න පුළුවන්. හැබැයි වෙයි කියලා හිතාගෙන අපි සැලසුම හදා ගන්න ඕනේ. ඒකනේ ඔබතුමා ඔය කියන්නේ. ඔය ඇත්තෙම ඒක තමයි අපි කියන්නේ worst case scenario කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන්න පුළුවන් දරුණුම තත්ත්වයට තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ. එතකොට අපිට ඒක ආවේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතුමා කිව්වා වගේ පැහැදිලිවම කිව්වා. අපි කියන්නේ වතුර, ඒ කියන්නේ ජල සංරක්ෂණය. ඒ වගේම ආහාර සුරක්ෂිතභාවයට තමයි අපි ගොඩක් මුල් තැන දෙන්න ඕනේ. මොකද ඒකට විශේෂ හේතුව තමයි අපිට ගොඩක් අඩිය දෙන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ කුඹුරු වලට මොනවා හරි, ඒ කියන්නේ අපේ ආහාර වලට මොනවත් වුණොත් එම අපිට පිටරටින් ආනයනය කරන්න පුළුවන් කියන අදහස අපේ ගොඩක් දෙනෙක්ගේ තියෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ එල් නිනෝ තත්ත්වයක් ගැන. අපි දැන් මම කිව්වට ලංකාවේ මෙන්න මේ ආකාරයේ වර්ෂාපතන වෙනස් වෙන. ඒ කියන්නේ දෙවනාන්තර මෝසමේ මේ ගොඩක් වහිනවා කියලා කිව්වට අපි කලාපය ගත්තොත් එහෙම, අපි ඉන්දියාව ඒ පැත්ත ගත්තොත් එහෙම ওই තත්ත්වෙ නෙවෙයි තියෙන්නේ. ඉන්දියාවට තියෙන ඇත්තම මෝසම් දෙකයිනේ තියෙන්නේ. නිරදික මෝසමයි ඊසාන දික මෝසමයි තියෙන්නේ. අපිට වගේ අන්තර් මෝසමක් නැහැ. එතකොට එහෙට මේ එල් නිනෝ තත්ත්වයක් තිබ්බොත් එහෙම පායනවා. දැන්ටමත් මම කියන වර්ෂාපතන සෑහෙන අඩු එහෙට වේලි කාලකුණු තත්ත්වයක් තියෙන්නේ. එතකොට එහෙට ඒ කියන්නේ ඉන්දියාවට මියන්මාර් වගේ ප්‍රදේශ වලට බලපෑවොත් මේ තත්ත්වය බලපෑලා වර්ෂාපතනය අඩුනොත් එහෙම ඒගොල්ලොන්ට අපිට ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අපනයන කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අපිට ආනයන කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. මොකද ඒ වගේ රටවල් වලට මේක බලපෑවොත්. ඒකින්ද අපි හිතන්න ඕනේ මේ අපි ලංකාව ගැන විතරක් නෙවෙයි මේ තත්ත්වයක් කොහොමද මේ කලාපයට බලපාන්නේ, ඒ වගේම අපි ආනයනය කරන රටවල් වලට කොහොමද බලපාන්නේ කියන එකත් අපි සලකලා බලලා තමයි මේකට අපි දීර්ඝකාලීන සැලසුම් යොදා ගන්න ඕනේ. හොඳයි. ඒ සැලසුම හදා ගන්න ඕනේ. ඒක තමයි අපි මේ කතා කරමින් හිටියේ. දැන් දීත්ව ඇවිල්ලා අපි වැටලා ඉන්නේ. මැද පෙරදිග කලාපේ යුද්ධයත් එක්ක අපි වැටලා ඉන්නේ. හරියට නිකන් මේ එල්ලිනොත් හරියටම ඔය කියන විදිහට ආවොත් ගයින් වෙන මිනිහට ගොනා එන්න වගේ වැඩක් වෙනවා. ඒ නිසා අපි බොහොම පරිස්සමට මේක කළමනාකරණය කරගන්න ඕනේ තත්ත්වේ. අපි අද කතා කරන්නේ දීර්ඝකාලීන සන්නූතන දේශගුණික වෙනස්කම් පිළිබඳව. ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ලේක් සුපීරියර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් නාලක රණසිංහ මහත්මයා, එතකම රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර සහ සාගර භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගයන් පතරණ මහත්මයා, එතකම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් සරත් ප්‍රේමලාල් කෙහෙල්ලල මහත්මයාත් අපි සාකච්ඡාවට සහභාගී වෙන්නේ. දැන් වෙලාව 11යි විනාඩි 38යි. ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය. හොඳයි. දීර්ඝකාලීන සහ නූතන දේශගුණික වෙනස්කම් පිළිබඳව කතා කරමින් යන්නේ අපි මහාචාර්ය ප්‍රදීප් නාලක රණසිංහ මහත්මයා, එතකම ආචාර්ය ගයන් පතරණ මහත්මයා වගේම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් මේ පිළිබඳව මනා කියවීමක් තිබෙන බව සපතයි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම එක සරත් ප්‍රේමලාල් කෙහෙල්ලැල්ල මහත්මයා, ඔබතුමන් වර්තමානයේ ආපදා අවදානම් කළමනාකරන වෘත්තිකයන්ගේ සංගමේ සභාපතිවරයා. මහාචාර්යතුමනි, අපිට මේ පොඩක් කියන්නකෝ. දැන් අපි මේ ලංකාවේ තත්ත්වයට එක කිව්වේ ලෝකෙම තත්ත්වය මොකක්ද වෙනස? දැන් අපි අනාගතයේ දීර්ඝකාලීනව දේශගුණික වෙනස්කම් පිළිබඳව කතා කරද්දී අනාගතය පිළිබඳව තියෙන අනාවැකිය සැලසුම මොකක්ද ඔබතුමන්ලගේ පැත්තේ? ඔව්, ඇත්තටම දැන් මම කලින් කතා කළා මේ දීර්ඝකාලීනව කාලගුණ වෙනස් වීම ගැන අපි ලෝකෙම අධ්‍යයනය කරනවා. ඒක දැන් මේ දවස්වල ලෝකේ තියෙන ප්‍රධානම මේ මාතෘකාවක්. ගොඩාක් රටවල් ගොඩාක් අය පරීක්ෂණ කරනවා. ඒකට හේතුව තමයි මම කලින් කිව්වා වගේ මේ මිනිස්යන්ගේ ක්‍රියාකාරකම් හින්දා ලෝකෙම දේශගුණික තත්ත්වයන් වෙනස් වෙමින් පවතිනවා. එතකොට දැන් ඊට අමතරව ස්වභාවික වෙනස්කම් තියෙනවා. අපිට ස්වභාවික වෙනස්කම් හරියට අඳුර ගන්න ඕනේ එක එක කලාප වලට වෙන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අර ප්‍රේමලාල් මහතා කිව්වා වගේ ලංකාව ඉන්දියාව ගත්තොත් දෙවිදිහකට තමයි තියෙන්නේ. අපිට අන්තර්මෝසම් තියෙනවා, ඉන්දියාවට අන්තර්මෝසම් නැහැ. එතකොට අපි හරියට ඉන්දියාවේ කට්ටිය ඒගොල්ලන්ගේ පරීක්ෂණ වලින් ඒගොල්ලන්ගේ දීර්ඝකාලීන කාලගුණ රටා ඒගොල්ලන් අඳුරගෙන තියෙනවා. ඒ වගේම ලංකාවෙත් අපි කරන්න ඕනේ. මොකද ඉන්දියාවේ කළා කියලා අපිට ඒක ලංකාවට පාවිච්චි කරන්න බෑ. අපි වෙනස්. අපි ගත්තොත් එහෙම නිර්තදික පැත්ත ගත්තොත්, ඊසාන්දික පැත්ත ගත්තොත් අපේ වර්ෂාපතන රටා වෙනස් වෙන විදිහ වෙනස් දීර්ඝකාලීනව. ඉතින් අපි මුළු ලෝකෙම ඒ වගේ පරීක්ෂණ
කරමින් ඉන්නවා. දැන් ඒක හින්දා අපිට මේවා කරන්න පුළුවන් එක විදි තියෙනවා ඇත්තටම කියනවා නම් මම අර කලින් කිව්වා වගේ කොරල් ආශ්‍රිතව එහෙම නැත්නම් හුණුගල් ගුහාවල ඇති වෙන හිරිලම්බ හිරිටම්බ ඒවා තියෙන රසායනික සංයුතීන් සමස්ථානික සංයුතීන් ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරලා අපි අවුරුදු ලක්ෂේ සමහර වෙලාවට ලක්ෂ 10 ඒ වගේ දීර්ඝකාලීන මේ කාලගුණ දේශගුණික රටා අපි ගොඩනගනවා. දැන් මේ ගොඩනගුවට පස්සේ අපිට පේනවා පැහැදිලිවම මේ ස්වභාවික රටා කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. ඊට අමතරව අර මම කිව්වා වගේ කෙටි කාලීන කියන්නේ සමහර වෙලාවට සමහර කෙටි කාලීනව අවුරුදු 100 වෙන්න පුළුවන් සමහර ඒ වගේ අද උදාහරණයක් විදිහට මම කියන්න අපි ළඟදී කරපු පරීක්ෂණයකින් අපිට හෙළි වුණා. අපි අතර මේක කළේ මේ හිරිලම්බ ආශ්‍රිතව ලංකාවේ. ඒකේ අපිට දැනගන්න හම්බෙච්ච එකක් තමයි ඔබ අහලා ඇති බැමිණිටියාසාය. බැමිණිටියාසාය කියන්නේ ලංකාවේ දුර්භික්ෂ කාලයක්. ඇයි ඒ දුර්භික්ෂ කාලේ ආවේ? එතකොට ඒ කාලේ හාමුදුරුවෝ බුද්ධ ආගම ආරක්ෂා කරගන්න කරපු දේවල් අපි අහලා තියෙනවා. එතකොට අපිට පෙනිච්ච දෙයක් තමයි මේ ඒ බැමිණිටියාසාය කාලේ ලංකාවේ දීර්ඝ නියඟයක් තිබිලා තියෙනවා. එතකොට ඒක අපේ ඔය හිස්ටොරිකල් මේ පුරාවෘත්ත එහෙම නැත්නම් මහා වංශයේ තියෙන කතාව අපේ ක්ලයිමට් රෙකෝඩ් වලින් පැහැදිලිවම සනාථ වෙනවා. ඒ වගේම දැන් අපි කතා කරනවා මිනිස්සු අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ පහු කළා. ඊට පස්සේ දඹදෙනියට සංක්‍රමණය වුණා. ඇයි සංක්‍රමණය වුණේ? සමහර වෙලාවට අපි කතා කරනවා ඒක සංක්‍රමණය වුණේ සොලියා ආක්‍රමණය හින්දා කියලා. ඊට අමතරව අපිට අපි දීර්ඝකාලීන කාලගුණික මේ දේශගුණික රටා ලංකාවේ අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න හම්බ වුණා. ඊට අමතරව වියලි කලාපය කියන්නේ එහෙම නැත්නම් ඊසාන්දික ප්‍රදේශයේ වර්ෂාපතන අඩු වෙලා තියෙනවා කියන එක. දැන් මේවා ඇත්තටම මේවා එහෙම වෙන්නේ. දැන් ඒ වගේම වෙලා තියෙනවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ලෝකේ. ඒ වගේ ඒගොල්ලන් අතාරලා දාන හේතු මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය කඩා වැටෙන හේතු. මේවා ඒ වගේ දේවල් ඉස්සරහටත් වෙන්න පුළුවන්. දැන් එතකොට අපේ පරමාර්ථය තමයි කොහොමද මේවා වෙන්නේ? ඇයි මේවා වෙන්නේ? මොකද්ද මේවා වෙන හේතුව? දැන් මේ තුමාලා කතා කළා පැසිෆික් සාගරයේ වෙන වෙනස්කම්. එහෙම නැත්නම් ඉන්දියන් ඕෂන් ඩයිපෝල්. එහෙම නැත්නම් ඉන්දියානු සාගරය. ඉතින් මේ රටා වෙනස් වෙන හේතු අපි හොයාගන්නවා. හොයාගත්තට පස්සේ අපිට මේක හරියටම ඉස්සරහට වෙන දේ පුරවකථනය කරන්න පුළුවන්. දැන් අපි පහුගිය දවස්වල කරපු දීර්ඝකාලීන කරපු පරීක්ෂණ වලින් අපිට පෙන්ලා තියෙන දෙයක් තමයි පහුගිය අවුරුදු ලක්ෂයක පහුගිය අවුරුදු 80000ක ලංකාවේ අපි තෙත් කලාපේ වර්ෂාපතන වෙනස් වෙන හැටි ගැන අපි අධ්‍යයනය කළා. අපි පරීක්ෂණ පත්‍රිකාවක් නිකුත් කළා Nature Scientific Report කියන ජර්නල් එකේ. ඒකේ අපිට පෙනිච්ච දේ තමයි ලංකාවේ එක කාලවල දැන් අවුරුදු 70000 ඉඳන් 40000 වෙනකන් අර මෙතුමා කිව්වා වගේ දෙවනි අන්තර් මෝසම් කාලය තමයි අපේ ප්‍රධාන වර්ෂාපතන රටාව වෙලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ 20000 30000 ඉඳන් 11000 වෙනකන් අපේ ප්‍රධාන වර්ෂාපතන රටාව වෙලා තියෙන්නේ පළවෙනි අන්තර් මෝසම් කාලේ. දැන් ගත්තොත් අපිට එහෙනම් පළවෙනි අන්තර් මෝසම්ෙන් අපිට වැඩි වර්ෂාපතන ලැබෙන්නේ නැහැ. ප්‍රේමලාල් මහත්මයා කිව්වා වගේ. නමුත් ඒ කාලේ අවුරුදු 30000 ඉඳන් 11000 වෙනකන් වැඩි වර්ෂාපතන හම්බෙලා තියෙන පළවෙනි අන්තර් මෝසම්. 11000 ඉඳන් දැන් වෙනකම් මේ මෑතක් වෙනකම් අපේ ප්‍රධාන වර්ෂාපතන රටාව වෙලා තිබුණේ අපේ මෝසම්. ඒ කියන්නේ නිර්ත දිග මෝසම්. නමුත් දැන් අපිට පේන විදිහට දැන් අපේ රටා අපිට අධ්‍යයනය කළාම අර මෙතුමා කිව්වා වගේ අපිට පේන දෙයක් තමයි ප්‍රධාන ඉස්සරහට වෙන ඉදිරි අවුරුදු 100 200 කාලය ඇතුළත අපේ ප්‍රධාන වර්ෂාපතන රටාව වෙන්න යන්නේ දෙවනි අන්තර් මෝසම් කාලේ. දෙවනි අන්තර් මෝසම් පළවෙනි ඒ කියන්නේ නිර්ත දිග මෝසමත් වැඩි වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන සංඝටකය වෙන්න යන්නේ දෙවනි අන්තර් මෝසම් කාලය. කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතනේ. දැන් මේක අපි කොරල් ආශ්‍රිතව අපි මේ කොරල් වල තියෙන සමස්ථානික ආශ්‍රිතව අපි ගොඩනගලා තියෙන අවුරුදු 150ක ලංකාවේ රෙකෝඩ්ස්. ඊට අමතරව ගොඩබිම තියෙන අවසාදිත, මූදේ අවසාදිත ඒව ඔක්කොම එකතු කරලා අපි ගොඩනගපු දේවල් වලින් අපිට පේන්නේ මේ වගේ වෙනස්කමක් ඉස්සරහට වෙන්න යනවා. ඒ කියන්නේ මෝසම් අන්තර් නිර්තදිග මෝසමටත් වඩා දෙවනි අන්තර් මෝසම් වලින් වැඩි වර්ෂාපතන ලැබෙනවා. ඒක දැන් ඇත්තටම දැන් තියෙන රටාවලිනුත් දැන් තියෙන කාලගුණික දත්තවලිනුත් ඒක පැහැදිලි වෙමින් පවතිනවා.
හොඳයි අපේ දීර්ඝකාලීන සහ නූතන දේශගුණික වෙනස්කම් පිළිබඳව කතා කරමින් යන්නේ ආචාර්ය ගයන් පතරණ මහත්මයා ඔබතුමන්ගේ කතාවෙම මම පොඩ්ඩක් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න කල්පනා කළේ මේ එල්නිනෝ තත්ත්වයන් එක්ක එල්නිනෝ තත්ත්වයන් ඔබතුමන් කිව්ව කතාව තමයි පැසිෆික් සාගරයේ තමයි මේක ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක ඉන්දියන් සාගරයටත් ඒ ඉන්දියන් සාගරයේ ඉන්න අපි ඉන්දියාව වගේ රටවලට මේකේ බලපෑම එන්න පුළුවන් කියලා. කොහොමද මේක හරියටම අපි අර්ථකථනය කරගන්නේ? මොකද දැන් අපි දන්නවා සමහරවිට ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත් ආසන්නයේ භූකම්පනයක් වුණාම ඒක අපිට දැනෙන්නත් පුළුවන් නොදැනෙන්නත් පුළුවන්. එකපාරක් අපිට 2004 සුනාමියක් විදිහට එනවා. හැබැයි ඊට පස්සේ වුණාම එන්නේ නැහැ. දැන් මේ වගේ එකකුත් අපි කොහොමද ඈත පැසිෆික් මුහුදේ සිද්ධ වෙන්නේ? ඒ ආශ්‍රිතව වෙන්නේ ඒක ඉන්දියන් සාගරයට එන්න පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. මෙන්න මේ වගේ ඒවා මේ සියල්ල අවදානම් තමයි මේ උපකල්පනය තමයි කරන්නේ. කොහොමද මේක අපි හරියට ක්ලියර් කරගන්නේ අපිට රටට මේ බලපෑම එයිද නොඑයිද අවොත් කොහොමද මේක අපි මැනේජ් කරගන්නේ කියන කතාව කොහොමද අපි පැහැදිලි කරගන්නේ? මං කතාව පටන් ගන්න කලින් අපි අධ්‍යක්ෂකතුමා කියපු දේ එක පටන් ගමු අපි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් පැසිෆික් සාගරයේ වෙන වෙනස්කමක් ඉන්දියන් සාගරයේ වෙනස් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම අර කිව්වා වගේ අපි නිශ්චල පොකුණකට ගල් කැටයක් දාලා ඉවරලා තරංගයක් ඇති කරොත් ඒ තරංගේ ගමන් කරනවා. ඒ කියන්නේ කිලෝමීටර් 10 ගණක් යන්න පුළුවන්. ඒ කියන්නේ මුළු පෘථිවිය පුරාම යන්න පුළුවන් විදියට තියෙන අපි ඔකට කියනවා ප්‍රධානම රොස්බි වේව් තරංග රොස්බි වේව්ස් කියලා කියන්නේ. එතකොට වෙන්නේ අර මං කිව්වා වගේ පැසිෆික් සාගරයේ වෙන දැන් සාමාන්‍යයෙන් බටහිර කලාපයේ තියෙන අවපීඩන කලාපය නැගෙනහිරට ගියන් පස්සේ නැගෙනහිර අවපීඩන කලාපය හැදුනම අර තීච සාමාන්‍ය අධිපීඩන අවපීඩන කලාප වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වෙනකොට එතකොට අපිට ලැබෙන සුළං වල දිශාව. එතකොට සාමාන්‍යයෙන් අපිට අධිපීඩන කලාපයක් එනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය ඒ කියන්නේ මුහුදු මතු පිට තියෙන පීඩනය බලලිවරලා බලන්න පුළුවන් මේ රටා ගමන් කරනවද නැද්ද. ඒ වගේම තමයි අපිට පුළුවන් ඒ කියන්නේ වලාකුළු ඇති වෙනවද නැද්ද. ඒ වගේ සම්පූර්ණ ඒ කියන්නේ මතු පිට තියෙන දත්ත බලලිවර වෙලා මේක අදහසක් ගන්න පුළුවන් අපිට. එතකොට දැන් අපිට අර සුළං රටාවල වෙනස් වීම තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට අධිපීඩන කලාපයක් එනකොට සංවහන ක්‍රියාවලිය අඩු වෙනවනේ. ප්‍රධානම සංවහන ක්‍රියාවලියෙන් වෙන්නේ මුහුදේ ගැබ් වෙලා තියෙන ශක්තිය වායුගෝලයට මුදාහරින එක. එතකොට සංවහන ක්‍රියාවලිය දුර්වල වෙනකොට ජල වාෂ්ප ශක්තිය අරගෙන යන්නේ නැහැ. ඒක නිසා උෂ්ණත්වය එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට සාපේක්ෂව සාගරේ උණුසුම් වෙනවා. ඔන්න ওই කාරණා ටිකත් එක්ක අවට තියෙන පරිසරයේ උණුසුම වැඩි වෙනවා. එතකොට එකක් තමයි සංවහන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. අපිට ජල වාෂ්ප නැහැ වායුගෝලයට. ඒ කියන්නේ අපිට ආසන්නව. සහ අනිත් එක තමයි සාමාන්‍යයෙන් මුහුදේ කොහේ හරි ඒ කියන්නේ ජල වාෂ්ප සංවහන ක්‍රියාවලියක් සිද්ධ වුණත් අපි බලන්න ඕන සුළං ධාරා මගින් ඒ ජල වාෂ්ප අපේ රට දිශාවට එනවද නැද්ද කියන එක. කොහෙට තල්ලු කරන්න කියන එක. කොහෙටද ගමන් කරන්න කියන එක. එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තම වර්ෂාපතන වගේ දෙයක් සාගරයේ තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ කියන්නේ ගොඩබිම වර්ෂාපතනයට සාපේක්ෂව සාගරයේ තමයි තියෙන්නේ. එතකොට අර සුළං රටා මගින් ඒ කියන්නේ එල්නිනෝ තත්ත්වයක් යටතේ පීඩන කලාප හදලා සුළං රටාවේ වෙන වෙනස්කම් තියෙනවානේ. එතකොට අපේ රට දිශාවට ඒ පැත්තට සුළං රටාවකින් ජල වාෂ්ප ගේනවා නම් අපිට වැස්ස වැඩි වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන දිශාවකට යනවා නම් අපිට වර්ෂාපතනය අඩු වෙනවා. හොඳයි. මම මේකටත් මං හිතනවා ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන් කවුරු හරි කමන්නේ. දැන් සමහරවිට අපි ඉස්සර වගේ නෙවෙයි දැන් කියන්නේ එකපාර වහිනවා. පැය 24ක් ඇතුළත ලොකු මිලි 300ක 400ක වැස්සක් වැටෙනවා. එකපාරම දෙගොඩ තලා ගලා යනවා. දැන් ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ඉස්සර අපි එහෙම වෙන්නේ නැහැ. ඉස්සර සාමාන්‍ය දවස් 3ක් 4ක් 5ක එක දිගට වැහලා තමයි ගංගා වතුරක් එන්නේ. දැන් ඊට වඩා තත්ත්වය වෙනස්. මට කවුරු හරි කමන්නේ මේකට උත්තරයක් දෙන්න පුළුවන්. මං හිතන්නේ ඒකට හැතරම ප්‍රධාන වශයෙන්ම හේතුව මේ අපේ වෘක්ෂලතා ආවරණය වෙනස් කරලා තියෙන හින්දා. දැන් අපි වර්ෂාපතනේ වැටුණාට පස්සේ ඉස්සර අපේ හොඳ තුරුලතා ආවරණයක් තියෙනවා නම් ඔයගොල්ලන් දන්නවා වර්ෂා වනාන්තරයට ගියාට පස්සේ වැස්ස එකපාරට පොළොවට වැටෙන්නේ නැහැ. ඒ ගස්වල එක එක තට්ටු වලින් පල්ලෙහාට ඇහිලා ඊට පස්සේ හිමින් තමයි පොළොවට වැටෙන්නේ. ඒතර පොළොවට වැටලා පොළොව ඇතුළට උරාගෙන හිමින් මේ ජලය නිදහස් කරනවා. දැන් අපේ දිය ඇලි ඒවා නිදහස් කරන උල්පත් වලින් නිදහස් කරනවා. නමුත් දැන් වෙලා තියෙන එක නෙමෙයිනේ. දැන් වෙලා තියෙන දැන් අපි වෘක්ෂලතා ආවරණය ඉවත් කරලා තියෙනවා. අපි හැමතැනම බැලුවොත් එහෙම කොන්ක්‍රීට් පාරවල්, එහෙම නැත්නම් මේ පාරවල් කොන්ක්‍රීට් ඒවා තමයි අපේ ගොඩාක් මතු පිට තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? වැස්ස පොළොවට උරා ගන්න. එකක් පළවෙනි එක පොළොවට එකපාරට වැටෙනවා. වැටුනහම උරා ගන්න නෑ. උරා ගන්න මතු පිට පෘෂ්ඨය ගොඩක් වෙලාට අපි කෘතිම වෙනස් කරලා තිනවා. එතකොට කෙලින්ම ගලාගෙන යනවා. ඒ කියන්නේ රන් ඔෆ් එක අපි කියන්නේ. එතකොට ගලාගෙන ගිහිල්ලා කෙලින්ම ජලාශය වලට යනවා. පොළොවට උරා ගන්නවා අඩුයි. එතකොට ඊළඟට එන්නේ මොකද්ද? ගම් වතුර. මොකද මතු පිටින් ගලාගෙන යන ටික ගම් වතුර එනවා. උරාගත්තේ නැති හින්දා ඊළඟට ඉක්මනට නියඟ එනවා. මොකද පොළොවට උරාගත්තේ නැහැ. එතකොට අපේ උල්පත්
උල්පත්වල ජලය නැහැ. කෙලින්ම ඊළඟට එන්නේ නියඟේ. ඉතින් වැහැලා දවස් දෙකක් තුනක් යනකොට දවස් දෙකක් වැස්ස ගම් වතුර එනවා. ගම් වතුර ඉවරලා මාස සති දෙකක් යනකොට ආයි සම්පූර්ණයෙන්ම ඔක්කොම උල්පත් හිඳිලා ලිං හිඳිලා නියඟේ පටන් ගන්නවා. ඒකට හේතුව අපි ස්වභාවිකව මේ තියෙන මේ අපේ පරිසර වෙනස් කරපේ. කියන්නේ ගස් ප්‍රමාණය අඩු කරනවා ඊළඟ පොළවේ මතු පිට වෙනස් කරපු වෙනස්කම්. ඇත්තට මේක හින්දා තමයි ඔය තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. හොඳයි. අපි අවසාන විනාඩි කිහිපේ ඉන්නේ මේ දැන් දිට්වත් සුලිකුණාටුව ගත්තත් රට විශාල බලපෑමක් කරන්නේ අපේ කෙහෙලැල්ල මහත්මයා. ඒකත් මොකක්ද හේතුව? ඒකත් ඔය විදිහට කියන අපේ කාලගුණික දේශගුණික වෙනස් වීම නිසා ඇති වුණු එකක්ද? මොකක්ද ඒක? ඔබතුමා කොහොමද ඒක විග්‍රහ කරගන්නේ? ඇත්තෙම දිත්ත සුලිකුණාටුව ගත්තොත් එහෙම ඉස්සලම කියන්න ඕනේ මේක ඔය කියන ප්‍රබල සුලිකුණාටුවක් නෙවෙයි. අපිට ඒක තියෙන බලපෑම ගොඩක් විශාල වුණාට ඒ විශාල වෙන්න හේතුව තමයි අපේ ලංකාවේ පිහිටීම. අපි කියන ලංකාවේ වර්ෂාපතන වැඩි වෙන්න එක හේතුව තමයි ලංකාව උඩින් තමයි මේක ගමන් කරේ. ටිකක් වේගය අඩුයි මට මතක විදියට. අනිත් එක තමයි ලංකාවේ කඳු නිසා ඕරෝග්‍රැෆි කියන එක තියෙන. ඒ කඳු ආශ්‍රිතව වලාකුළු වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. නිරන්තර මේකත් තියෙන ඒකත් මේකට බලපෑවා. ඒකින්ද තමයි අපිට ගොඩක් ඔයද මේ නුවර එහෙම ගොඩක් ලොකු වර්ෂාපතනයක් ආවේ. හැබැයි මේක ඉතා ප්‍රබල සුලිකුණාටුවක් නෙවෙයි. මේකේ ඇත්තම ඔබතුමා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේ ඔක්කොම මේවා වෙනස් වෙන්න හේතුව දේශගුණ විපර්යාස වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද මේක ආරම්භ උනේම අපි කියන්නේ ආරම්භ විය යුතු තැනකින් නෙවෙයි. සාමාන්‍ය සුලිකුණාටු ආරම්භන ස්ථාන තියෙනවා. අපි ගත්තොත් බෙන්ගාල බොක්ක ගත්තොත් එimhe බෙන්ගාල බොක්කේ නැගෙනහිර ප්‍රදේශය තමයි මේක සාමාන්‍ය මේක පටන් ගන්නෙ. පටන් අරන් අපි මේක ලංකාව දෙසට ගමන් කරලි වෙරලා අපි කියනවා north easterly north වෙස්ටරිනේ ඩිරෙක්ෂන් එකට ගමන් කරලා වෙලා ආයෙසර මේක ඉන්දියාව පැත්තට හැරෙනවා. ඒ කියන්නේ බංග්ලාදේශ පැත්තට හැරෙනවා. මේක තමයි මේකේ තියෙන පාත් එක. නමුත් මේ පාර මේක ඇතුනේ කොළඹට පොඩ්ඩක් ඒ කියන්නේ මේ ගාල්ලට පොඩ්ඩක් අපි කියන ඔෆ් සවුත් වෙස්ටර්න් කෝස්ට් කියලා කියනවා. ඒකල මේක ගමන් කරේ ඇත්තෙම අනිත් පැත්තට ගමන් කරේ වෙස්ටර්ලි ඩිරෙක්ෂන් එකක් තිබේ. ඒ කියන්නේ ඊස්ට් පැත්තට ගමන් කරේ. ගමන් කරලා වෙලා මේක නැවසර මේක ලංකාව උඩින් මේක ගියා මේ උතුරු ප්‍රදේශයට ගියා. මේ ඩිරෙක්ෂන් ඒ කියන්නේ මේක ගමන් කරපු මාර්ගයත් වෙනස්. අනිත් එක මේක ආරම්භ කරපු ස්ථානයත් සාමාන්‍ය අන්යුෂුවල් අපි කියන්නේ මේක අන්යුෂුවල් තැන. අනිත් එක මේකත් එක්ක තව සයික්ලෝන් එකක් ඒ කියන්නේ ලෝ ප්‍රෙෂර් ඒරියා එකක් තිබ්බා ලංකාවේ නැගිනර පැත්තට වෙන්න. ඉතින් මේ දෙකේ එකතුවක් එක්ක තමයි අපි ඒකට කියන ෆුජිවාරා ඉෆෙක්ට් එක කියලා කියනවා. ඒකත් එක්ක මේක පොඩ්ඩක් මේකේ ප්‍රබලත්වය වැඩි වුණා. නමුත් මේක ඉතා ප්‍රබල එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේකින්ද තමයි මේක අපිට මේ දිත්වකෙන් ලොකු බලපෑමක් ආවේ. නමුත් දිත්ව කියන එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක යූෂුවල් එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් නිතරම ලැබෙන මේ සුලිකුණාටුවක් නෙවෙයි. ඉතින් මේ වගේ ඒවා ඉදිරියේදී කොයි විදිහට එයිද දන්නේ නැහැ. මං හිතන්නේ මේ විදිහක කාය අවුරුදු ගානකට ඒ කියලා මේ වගේ තත්ත්වයක්. නමුත් මේවට මේ වගේ වෙනස් වෙන්න හේතුව තමයි අර ඔබතුමා කිව්වා වගේ දේශගුණ විපර්යාස නිසා අපි දන්නේ ඇත්තෙන්ම මේ විදිහේවා මොකද ඒවා ගැන ලොකු අධ්‍යයනයක් කරලා නැහැ. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම සුලිකුණාටු ගැනට දැනට අධ්‍යයනය කරලා තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. විශේෂයෙන් කියන්නේ සුලිකුණාටු වල ඉදිරියේදී වෙන්න පුළුවන් තත්ත්වය තමයි දේශගුණ විපර්යාසත් එක්ක බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ඇති වෙන සුලිකුණාටු වල තියෙන තීව්‍රතාවය වැඩි වෙනවා. ඉතින් මේකේ තීව්‍රතාවය වැඩි ඇත්තම ලොකු තීව්‍රතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී අපිට මේක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඇති වෙන සුලිකුණාටු වල තියෙන ප්‍රබලත්වය වැඩි වෙන්න පුළුවන්. ඒකත් එක්ක අපිට ඉදිරියේදී ඇත්තම ලොකු බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. කෙනෙක් කියන පුළුවන් මේක දිත්ත එක වෙනම එකක්. ඒක කියන්නේ අන්යුෂුවල් ට්‍රැක් එකක් තිබ්බේ ඇති වෙච්ච තැන වෙනස්. ඒකින්ද තමයි අපිට ලොකු වර්ෂාපතනයක් ලැබුණේ. අපි මේ කතාවේ අවසානයේ අපි ගන්න ඕන කතාව තමයි මේ හැම එකක්ම තියෙනවා. හැබැයි මේ හැම එකක්ම වෙන්න පුළුවන්. මේ හැම එකක්ම නිශ්චිතව අපිට කියන්න බෑ. අවිනිශ්චිතයි හැමදෙස්සෙම කාලගුණයේ දේශගුණයේ කියන දේ එන්නේ කතාව තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. කොහොමුණත් අපි මේ තියෙන තත්ත්වයන් වලට සූදානම් වෙලා ඉන්න එක තමයි රටක් විදිහට වඩා හොඳ. නැත්නම් අපි සූදානම් වෙලා ඉන්නේ නැතුව මොකක් හරි වුණාට පස්සේ මොකක් හරි කියන තැනකට අපි යනවට වඩා මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒකට අපි සූදානම් වෙලා අපි වගේ ජලය ගබඩා කරගන්න විදිහවල් පිළිබඳව ආහාර සුරක්ෂිතතාවය සමහරවිට පානීය ජලය වගේ සමහර තැන්වල ඒ වගේ දේවල් අපි පිළිබඳව කල්පනා කරලා එතනට සූදානම් වෙන එක තමයි හොඳ. උනොත් එහෙමයි උනේ නැත්නම් අපේ වාසනාව කියලා අපිට ඉන්න පුළුවන්. හොඳයි අද අපි කතා කළේ දීර්ඝ කාලයේද එතකම නූතන දේශගුණික වෙනස්කම් පිළිබඳව අපේ කතාවට සහභාගී වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ලේක් සුපීරියර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් නාලකරණසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි මට ආරාධනා කළා. එතකම රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර සහ සාගර භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගයන් පාත්‍රණ මහත්මයා ස්තුතියි ඔබතුමන්ටත්. එතකම ආපදා අවදානම් කළමනාකරන වෘත්තිකයන්ගේ සංගමේ සභාපති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් කෙහෙලල්ල මහත්මයා ස්තුතියි.
ඔබතුමන්ට. බොහොම ස්තුතියි. එමනම් අද ජනරාවේ සමාප්තිය අද අපේ කණ්ඩායම ප්‍රභාවීර සූරිය සුසන්ත කරුණාසිංහ නාද සංකලනය අද ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය ලක්ෂණ අපේ ගුණවර්ධන නිෂ්පාදනය පවිත්‍රා කේෂිනී නානායක්කාර මම ගයන් කෞශල් ජයවීර. හෙටත් අපි මේ වෙලාවට මුණ ගැහෙනවා ජනරාවෙන්. ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය